Welcome to my YouTube channel. ඉතින් ඔන්න ඔයාලා දැනටමත් දන්නවා මේ vlog එක මොකක්ද කියලා. ඉතින් මේක තමයි මගේ birthday vlog එක. මේ birthday එක ගොඩක් special. මොකද first time තමයි මම තනියම මගේ birthday එක celebrate කරන්නේ. ඉතින් අපි බලමු මම තනියම කොහොමද birthday එක celebrate කරන්න කියලා. ඉතින් අද වෙනදට වඩා කොටාක් විශේෂයි. ඉතින් ඒ නිසා මම ඔන්න උදේම නැගිටලා කිරිබත් හැදුවා. ඉතින් ඇත්තටම මට ගෙදර යන්න විදියක් තිබ්බේ නෑ. මගේ ස්ටඩි වැඩ වගේක් තිබිච්ච නිසා ඉතින් ඒ නිසා මං තීරණය කරා මගේ විදියට මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා කියලා. ඉතින් උදේම නාලා මම යන්න හදන්නේ කැම්පස් එකට. ඇත්තටම මම මේවා මෙහෙ කරනකොට අපේ අම්මයි තාත්තයි මගේ උපන්දිනේ වෙනුවෙන් පන්සලට දානයක් තියෙනවා. ඉතින් එයාලා ඒක අරගෙන පන්සලට ගිහිල්ලා. ඉතින් ඒක හැම පාරම තියෙනවා. මට මතක ඇති කාලෙක ඉඳන් ඒ දානේ විදිහට පන්සලට තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන එක ගැන. ඉතින් ඒ වගේම චුට්ටු දුකක් තියෙන ඕන මේ පාර තමයි මට බර්ත්ඩේ එකට පන්සලට යන්න බැරි වෙන්නේ. ඉතින් ඒ මාට එහෙමයි කියලා මම ඒව මිස් කරගන්නේ. මං ඉතින් පොඩි මේ පාන පත්තු කරලා කේක් කපන්න තමයි හදන්නේ. ඉතින් මේ තියෙන මගේ බර්ත්ඩේ කේක් එක. ලස්සනයිද කියන්නකෝ. ඉතින් මට 25ක් වෙනවා. එක ගැන හිතන්න එපා. ඉතින් මම හදපු කේක් එක මමම රස බලන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඉතින් මාරම රසට ආවයක. ඉතින් ඊට පස්සේ මගේ සුපුරුදු වැඩේ තමයි මට ආව birthday wishes බලන එක. ඉතින් යාළුවෝ දාපු ෆොටෝස් මොනවාද දාලා තියෙන මැසේජස් මොනවාද කියලා බලන එක. ඉතින් මම මාර සතුටුවෙන් තමයි ඒව බලන්නේ මේ කිරිබත් කනගම. ඉතින් මම ටිකක් ඉස්සර කරන දෙයක් තමයි මට බර්ත්ඩේ එකට එන විශ්වාස එකතු කරලම වීඩියෝ එකක් හදලා දාන එක. හැබැයි හැම අවුරුද්දම මේක එන්න මට කරන්න බෑ. මොකද එන්න ගොඩක් යාළුවෝ හැදෙනවනේ. ඉතින් ඒ නිසා මට මේ වීඩියෝ එක හදන්න වෙන්නේ නෑ. ඉතින් ඒ කරා මට පොඩි සතුටකුත් තියෙනවා. ඉතින් මට බර්ත්ඩේ එකට විශ් කරපුවාලා හැමෝටම thank you. ඉතින් මම කැම්පස් එකට යන ගමන් යාළුවෙක් හිටියා බෝඩිමේ. ඉතින් මට කිරිබත් දෙන්න උදේ කරේ නෑ. අපි බලමු යා මගේ කිරිබත් එකට මොනවද කියයිද කියලා. මම කිරිබත් සිරාවට හැබැයි රස පාඩම් තියෙනවා. පාලි කියන්න මගේ කිරිබත් රසයිද කියලා. ඉතින් මට කැම්පස් එකේ ඉන්න එක එක විදිය යාළුවෝ. ඉතින් මෙයාලත් එක්ක මං අදපු කිරිබත් එක බෙදා ගන්න අවස්ථා ටික තමයි ඔයාලා දකින්නේ. මේ ඉන්නේ අපේ කැන්ටිමේ ඇන්ටි. එතකොට කලින් හිටිය අපේ බුක් ෂොප් එකේ බොස්. ඒ වගේම ළඟට ඉන්නවා අපේ වියඟමල්ලි. ඉතින් ඒ අතරේ ඔන්න අපේ අම්මා පන්සල් ගිහින් ඇවිල්ලා මට කෝල් එකක් ගත්තා. විශ් කරන්න. ඉතින් අම්මත් එක්කත් කතා කරලා මම මේ දැන් යන්නේ මං ගෙනාපු කිරිබත් ටික අපේ ගෑට් රූම් එකේ අංකල්ට දෙන්න. ඉතින් යාළුවට දීලා තමයි එදා මම සෙලිබ්‍රේට් කරේ. කිරිබත් ඇදුවා. ඉතින් ඔන්න යාළුවත් එක්කත් චුට්ටක් කතා කරලා ඉඳලා මම යනවා දැන් ආයෙ ඇතුළට මට වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ඒ අතරතුර අපේ ක්ලීනින් සර්විස් එකේ ඇන්ටිලා ටිකක් ආවා. ඉතින් යාළුවටත් මං කිරිබත් දුන්නා. ඉතින් මට මාර සතුටේ උදේ වරුවම මාරම ලස්සන විදියට ගත වුණා. ඉතින් ඔන්න ඒ අතරේ මට චූටි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකකුත් හම්බුණා. ඊට පස්සේ මම ගියා වෙසක් බලන්න. මොකද ඉතින් මං බර්ත්ඩේ එකට වගේම වෙසක් එකටත් ගෙදර නෙවෙයි හිටියේ. ඉතින් ඒ නිසා මං ඉතින් කූඩුවක්වත් බලන්න කොහෙවත් ගියේ නෑ. ඉතින් ඔන්න මගේ එක්සෑම් වැඩ ඉවරුණාට පස්සේ මම හිතුවා යන්න ඕනේ කියලා. ඉතින් මේ ලස්සන වෙසක් කලාපේ තිබ්බේ ගාල්ලේ
ලස්සන කූඩු ගොඩාක් තිබ්බා. ඒ වගේම මේ වගේ ලස්සන තොරණක් තිබ්බා. ඉතින් බලන්නකො මාරම ලස්සනයි ලයිට් දාලා පුදුම ලස්සනක් තිබ්බේ. ඉතින් ඒ අතරේ මෙන්න මේ වගේවත් තිබුණා. ඇත්තට මන් දන්නේ මේවයි මෙච්චර ලස්සන කියලා. එතකොට මේ අවිල්ලා මැයි 15 අපේ කැම්පස් එකේ යාළුවෝ ටික එකතු වෙලා මට දීපු බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඇත්තටම මේක නම් මං චුට්ටක්වත් හිතපු නැති දෙයක්. මට මාර සතුටුයි කියන්න වචන නෑ. ඒ කියන්නේ මේ අපේ සල්ලි දීලා දේවල් කරනවට වඩා මේ වගේ චූටි දේවල් ඇත්තටම කියාගන්න බැරි තරම් වටිනවා. චූටි ප්‍රෑන්ක් එකක් කළා මාව ගෙන්න ගත්තා. ඉතින් අපේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා මෙන්න මෙහිම තමයි මගේ බර්ත්ඩේ එක කැම්පස් එකේදී සැමරුවේ. ඉතින් මේකේ ලස්සන වීඩියෝ එකක් මම මගේ Facebook එකේ දාලා තියෙනවා. ඇත්තට මේක හිතුවේවත් නැති විදියට ලක්ෂයකටත් වඩා බලලා තිබ්බා. ඉතින් ඇත්තට මට මාර සතුටුයි. ඇත්තට මං හිතන්නේ මම ගොඩක් එහෙම සර්ප්‍රයිස් මට එහෙම තිබිලා නෑ. ඉතින් මේක තමයි මගේ ජීවිතේ මට හම්බෙච්ච උපන්දිනයකට හම්බෙච්ච අමතක නොවනම සර්ප්‍රයිස් එක. ඒකත් මගේ යාළුවන්ගෙන්. ඉතින් මන් දන්නේ මම යාළුවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලස්සන මතකයක් මට එකතු කරාට. අර මේ කට්ටිය පොලිමට ඊට පස්සේ ඔන්න එයාලට චූටි ට්‍රීට් එකක් දෙන්න අපි කට්ටිය ගියා හෙළබුජුන් එකට. අපේ කැම්පස් එක ළඟමයි තියෙන්නේ. ඉතින් අපි කෝකටත් අයිල කියලා යන්නේ එතෙන්ට තමයි. එතරම් කෑම මාර රසයි. අපි ගොඩක් දෙනෙක් හිටපු නිසා අපිට එක එක ජාතිය කෑම අපි ගොඩක් කෑවා. ඉතින් පේනවනේ පොඩි ළමයි ටිකක් එක්ක යන වගේ පොලිමට යමයි අපි දැන් මේ යන්නේ. ඉතින් ඔන්නෝම යනකොට අපිට දන්සලක් සෙට් වුණා. ඉතින් ඔන්න මටත් ඉතුරුයි. ඉතින් ඒ නිසා මම මෙයාලවත් ඇදගෙන අපි ගියා පාන් දන්සලට. ඉතින් අපි එතනින් පාන් උත්තරගෙන අපි එක ජාතිය කෑම ගොඩක් කාලා කට්ටියත් එක්ක මේ වගේ කෑමට පෙර සහ පසු ලස්සන වීඩියෝ ක්ලිප්ස් දෙකකුත් අරගෙන අපි එතනින් ආවා. ඉතින් මගේ බර්ත්ඩේ එක මෙන්න මෙහෙම තමයි ලස්සනට ගෙවුනේ. ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් මතකද මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට හිතන දේ පල්ලෙන් comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.